මං කරපු ඩිසයින් ටික බලලා ගමන් අපි පොඩ්ඩක් කතා කරමු. මේ දවස්වල මගෙන් ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි අක්කිවා කොහෙන්ද ග්‍රැෆික් ඩිසයින් කරන්න ඉගෙන ගත්තේ? මටත් ආසයි වගේ ඉගෙන ගන්න. ඔයා මොනවද කළේ? ඔයා මොනවද කරපු කෝස්? ඒ වගේ ප්‍රශ්න ගොඩාක් අහනවා. ඉතින් මට හිතුණා ඇත්තම උත්තරේ මොකක්ද කියලා මම යාළුවට නම් ඉන්බොක්ස් කරලා කිව්වා මට පුළුවන් වෙලාවට. හැබැයි මේක දිගටම අහන ප්‍රශ්නයක් නිසා මට හිතුණා මගේ අදහස් ඔයාලත් එක්ක බෙදාගත්තා නම් හොඳයි කියලා. ඇත්තටම මේක නම් මට තියෙන උණක්. ඒක අවුරුදු 6කට විතර උඩදී හැදිච්ච උණක් ඇත්තටම කිව්වොත් 6කටත් වැඩි. මුලින්ම මම කැම්පස් යන්න සිලෙක්ට් වෙන්න කලින් IT කෝස් එකක් කරා නැනසලේ. එතකොට ඒකේ එහා පැත්තේ මිස් කෙනෙක් ඉන්න ගමන් ග්‍රැෆික් ඩිසයිනින් ළමයි 5 දෙනෙක්ට වගේ උගන්වනවා. ඒකේ මේ ඉලස්ට්‍රේටර් වලින් කැරක්ටර්ස් ඩිසයින් කරනවා. මට හරිම ආසයි තුන බොරළු ගොඩලා ඊට පස්සේ ගලපාතලා ඔය කට්ටිය වගේ කැරක්ටර්ස් තමයි ඩිසයින් කර හිටියේ. හැබැයි මම මේ කෝස් එකට ජොයින් වෙන්න හදද්දී ඒ කෝස් එක ඉවර වෙන කාල සීමාව වගේ තමයි තිබුණේ. ඉතින් මට ඊට පස්සේ මිස් ආයෙ හොයාගන්නත් බැරි වුණා. ඒ කෝස් එක ආයෙ පටන් අරගෙන තිබ්බෙත් නෑ. මට මතක විදිහට මම එතකොට මට සොෆ්ට්වෙයාර් එක දාගන්න කාරොතිරියෙත් නැහැ. මොකද මම ඉන්න පැත්තත් එක්ක හිටපු පැත්තත් එක්ක එතකොට ඒ ගැන ලොකුවට දැනුමක් තියෙන කට්ටියවත් අර අලුත් සොෆ්ට්වෙයාර්ස් ගැන ඒ කියන්නේ ෆොටෝෂොප් වලින් වැඩ කරන කට්ටියවත් එහෙම මට ලොකුවට හොයාගන්න බැරි වුණා. දැන් තියෙන්නේ නැති මට හොයාගන්න බැරි වුණා කොහොම හරි. ඊට පස්සේ මමම ඒ තියෙන ආසාව නිසාම ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරගෙන නැත්තම් කිව්වොත් තාමත් අපේ පැත්තට හරියට සිග්නල්වත් නැහැ. සිග්නල් තියෙනවා හැබැයි ඔය කියන තරම් ලොකු ස්පීඩ් එකක් නැහැ. ෆයිල්ස්ත් ඊට පස්සේ මම කරපු වැඩේ ඒ ෆයිල්ස් ටික හොයාගෙන ඩවුන්ලෝඩ් කරගෙන කොහොම හරි Photoshop YouTube එකෙන් බලාගෙන ඉගෙන ගන්න පටන් ගත්තා. How to remove a background ඔය වගේ topic එක ගහවර මට එන ප්‍රශ්න වලින් මම topic search කර self study කරන්න පටන් ගත්තා කැම්පස් යන එක. ඊට පස්සේ දැන් අපි කොහොම හරි අවුරුද්දක් විතර ඉන්නවනේ. ඔය කාලෙදී මම උදේ ඉඳගත්ත ගමන් ආයෙ රෑ වෙලා තමයි නැගිටින්නේ. ඇතරම මට තිබිච්ච පිස්සුව කොච්චරද කියලා නම් කන්න බොන්න පොවමට අමතකයි. ඒ තරම් මම මාර විදිහට මේ ඒකට ආසයි. කර මන් දෙයක් ඉගෙන ගන්න ආස වුණොත් ඒකේ විදිහටම මම කන්ටිනියු කරන්න හරි කැමතියි. ඉතින් ඔහොම තමයි එක තමයි ආසාව දෙක තමයි ප්‍රැක්ටිස් එක. ඊට පස්සේ මට චුට්ට යාළුවන්ගේ ක්ලාස් කරන කට්ටියන්ගේ වැඩ එන්න පටන් ගත්තා. ඊට පස්සේ මට මතකයි මුල්ම මාසේ මම 8000ක්ද කොහෙද හෙව්වා. ඊට පස්සේ දවස ගානේ මගේ ඩිසයින්ස් වල අඩුපාඩු පෙන්නලා දෙන කට්ටිය වැඩි වුණා. ඊට පස්සේ ඒවට එන රිවිෂන් එක මම අලුත් දේවල් ඉගෙන ගත්තා. ඩේලි ඊට පස්සේ රෙෆරන්ස් බලන්න පුරුදු වුණා. ඒ වෙද්දිත් මට මතකයි ගොඩාක් ග්‍රැෆික් ඩිසයින් වල දැන් අද AI තිබ්බට ඒ කාලේ AI නැතුව AI වලටත් වඩා සුපිරි ඩිසයින්ස් කරපු කට්ටිය හිටපු ගෲප්ස් තිබ්බා. අනේ අදේ ගෲප්ස් ඇතරම සමහරක් ඒවා හොයාගන්නවත් නැහැ. ඉතින් ඔය විදිහට තමයි මගේ ගමන මම පටන් ගත්තේ. ඊට පස්සේ මට දිගට වැඩ එන්න පටන් ගත්තා. ඒ වැඩවලට සල්ලි එද්දී අර ජොබ් එක කියන එක කියන්නම ආස නැහැ. ඇත්තටම තාමත් මේක මගේ හොබි එක වගේ මං ආසාවෙන් කරන දේ නිසා. ඔහොම තමයි මගේ ගමන පටන් ගත්තේ. මම ඉගෙන ගත්තේ. මම කෝස් මුකුත් කරේ නැහැ. අර ආසාව නිසා මම දේවල් ඉගෙන ගත්තා. අදටත් මට සර්ටිෆිකේට් එකක්වත් නැහැ. සර්ටිෆිකේට් එකක්වත් නැහැ. මම නමට කෝස් එකක් වගේ එකක් කළා. එතකොට මම මේ බේසික් දේවල් ගොඩාක් දේවල් දන්නවා. ඒ අර කොරෝනා කාලේදී. ඊට පස්සේ කැම්පස් එකේදී එක වැඩවලට ජොයින් වුණා. ඒ වගේ මම ඉගෙන ගත්තා. ඊට පස්සේ මට එන වැඩවලින්ම තමයි ගොඩක් එක්ස්පීරියන්ස් කළේ. ගොඩක් වෙලාවට රෙෆරන්ස් බලනවා සයිට්ස් වලින්. Google නම් ඉස්සර Google දැන් Google වලට වඩා ගොඩාක් සයිට්ස් තියෙනවා රෙෆරන්ස් බලන්න අපිට. ඒ වගේම අනිත් අය කරන ඩිසයින්ස් ඒවම කොපි කරන්න නෙමෙයි මං කියන්නේ. ඒ වගේ කලර්ස් යූස් කරලා තියෙන්නේ කොහොමද? ෆොන්ට් බැලන්ස් කරලා තියෙන්නේ කොහොමද? ඇඩ්ජස්ට්මන්ට් කරලා තියෙන්නේ කොහොමද? ඊට පස්සේ alignment ඊට පස්සේ කලර් බැලන්ස් කරලා තියෙන්නේ කොහොමද? ෂැඩෝස් දාලා තියෙන්නේ කොහොමද? මේ වගේ දේවල් මම තාමත් ඉගෙන ගන්නවා. ඒ වගේම මම ඉගෙන ගත්තා. ඉතින් ඔය දේවල් වලින් තමයි මම ගොඩක් මගේ මේ ග්‍රැෆික්
ඩිසයින් ගමන පටන් ගත්තේ. තව දෙයක් කියන්න තියෙනවා, සල්ලි හොයන්නම කියලා නෙමෙයි, ඔයා කරන දේට ආසාවක් ඇතුව පටන් ගන්න. සල්ලි හොයන්න අනිත් අය කරන නිසා කරන්න නෙවෙයි, ඉස්සෙල්ලාම ඔයා බේසික් දේවල් ටික ඉගෙන ගන්න. ඒ ඉගෙන ගන්නත් ඒකට ආසාවක් තියෙන්න ඕනේ, නැත්නම් ඒක හරියට පිහිටන්නේ නැහැ. ඊට පස්සේ වැඩේ භාගයට කරලා දාලා අන්තිමේදී ගන්න ගානට සාධාරණයක් කරන්නෙත් නැහැ. සාධාරණ ගානකට ඒක දෙන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා කලාව හැලු කරන්නේ නැතුව අපි ඉගෙන ගන්න හැම දෙයකම වටිනාකමක් තියෙනවා. අපි ඉරක් ඇන්දත් ඒකටත් වටිනාකමක් තියෙනවා. ඉතින් මේ දේවල් වලට වටිනාකමක් දෙන ගමන් ඔයාගේ ජීවිතේ ඔයා දෙයකට ආස නම්, ග්‍රැෆික් ඩිසයින්ම විතරක් නෙවෙයි මොන දෙයකට හරි ඔයා ආස නම් ඒ දේවල් ඔයා ඉස්ලාම් පිළිවෙලකට ඉගෙන ගන්න. මම මෙහෙම වීඩියෝස් දැම්මට දාන්න ඉතින් මම දැන් ඉතින් අපිට මාකටිං නොකර බෑනේ. ඉතින් ඒකෙන් එක විදියක් විදිහට තමයි මමත් වීඩියෝ ෂෙයා කරන්නේ. මම පවා තාම ඉගෙන ගන්නවා. මම පවා තාම අඩුපාඩු එක්ස්පර්ට් ලගෙන් බලාගෙන හැදෙන ගම. ඉතින් ඔයාලට මගේ පේජ් එක බැලුවොත් ඔයාලට තේරෙයි මගේ පරණ ඩිසයින්ස් උයි දැන් යන ඩිසයින්ස් උයි අහසට පොළ වගේ වෙනස් කියලා. ඉතින් ඔහොම තමයි අලුත් දේවල් එකතු වෙනවා. පරණ දේවල් අයින් වෙනවා. ආයෙ පරණ දේවල් මතු වෙනවා. ඒ වගේ තමයි. ඔයා දෙයකට ආසයි නම් ඒ දේ කරන්න පටන් ගන්න. හිත ඉන්න එපා. සමහරු මට කියනවා මම 90000ක් පාඩි ගානේ ජොබ් එකක් කරනවා. හැබැයි මට එතන තියෙන පීඩනෙත් එක්ක මට එකෙන් අයින් වෙලා ඇත්තටම ඩිසයිනර් කෙනෙක් වෙන්න ආසයි අක්කි කියලා. හැබැයි ඔයා ඒ වගේ තීරණයක් ගන්නවා නම් ඊට කලින් ගොඩාක් දේවල් හිතන්න තියෙනවා. මොකද මේ ෆීල්ඩ් එකට ආවයි කියලා ඔයාට එකපාරට මහා ලොකු ගණන් හොයන්න හම්බෙන්නේත් නැහැ. ඉස්සෙල්ලාම ඔයාට කස්ටමර් බේස් එකක් ඉන්න ඕනේ. එයාලා හැන්ඩල් කරන්න හරිම අමාරුයි. එතකොට ඔයා HR පාර්ට් එක ගැන පොඩි දැනුමක් හරි තියෙන්න ඕනේ. ඒක ටිකෙන් ටික ඩෙවලොප් කරගන්න ඕනේ. කස්ටමර්ස්ලා කියන කට්ටිය නැත්තම් ඔයාට මේ ෆීල්ඩ් එකේ රැඳිලා ඉන්නත් බෑ. ඉතින් ඒ නිසා එයාලා තරහ කරගන්න නැතුව එයාලත් එක්ක හරියට ගනුදෙනු කරන්නේ, කමියුනිකේට් කරන්නේ කොහොමද කියන එක ඔයා ඉගෙන ගන්න ඕනේ. ඔයා ජොබ් එකක් කරන ගමන් නම් ඉන්නේ ඉස්සෙල්ලාම ඒක අතාරින්න නැතුව පොඩි ඩිසයින්ස් ඔයාලා ප්‍රී වෙලාවට ඔයාලා රැට වගේ ප්‍රී නම් එතකොට කරලා ෆ්‍රීලාන්සර් කෙනෙක් විදිහට පාර්ට් ටයිම් වගේ කරලා ඉස්සෙල්ලාම ෆීල්ඩ් එකට එන්ටර් වෙන්න. ඉස්සෙල්ලාම බේසික් දේවල් ඉගෙනගෙන හරි ක්වොලිටියට වැඩක් දෙන්න පුරුදු වෙන්න. එහෙම කරලා ඔයාට කස්ටමර් බේස් එක හැදෙනවා. දැන් මට පුළුවන් තනියෙන් හැන්ඩල් කරගන්න කියලා හිතනකොට ඔයා ඔයාගේ ගමන පටන් ගන්න. ඉතින් මට කියන්න තියෙන මෙච්චරයි. ඔයා කරන දේට ආදරය කරන්න, ඔයා ඒ දේෙන් සතුටු වෙන්න. එහෙම වුණොත් තමයි අපි කස්ටමර්ට ඒ දේ ඩිලිවරි කරන්න කලින් ඒ දේ අපිට ලස්සන වෙලා තියෙන්න ඕනේ. මොකද මේ එහෙම නැතුව ඒක පර්ෆෙක්ට් දෙයක් වෙන්නේ නැහැ. අපිට ලස්සන නැතුව කස්ටමර් කියපු නිසා හදලා දාන එකයි ලස්සනට දෙයක් කරලා පිළිවෙලකට ඒක දෙන එකයි දෙකක්. ඉතින් හැමදේම ඉවසීමෙන් කාලයක් යනවා ඉගෙන ගන්න. මමත් 2017 පටන් ගත්ත දේ ඇත්තටම මම පටන් ගත්තේ 2023 වුණා. කියන්නේ මම 2017 ඉඳන් 2023 වෙනකම් කළේ ඉගෙන ගත්ත එක. ඒ මමම සෙල්ෆ් ස්ටඩි කරපු එක. ඉතින් තාමත් මං ඉගෙන ගන්නවා. මං දන්නවා අනිත් අයත් එහෙමයි. මං හිතනවා මං දීපු උත්තරේට ගොඩක් අය එකඟ වෙයි කියලා. ඉතින් මට හංගන්න කියලා කිසි දෙයක් නැහැ. ඕක තමයි මගේ කතාව.